අපේ සංචාරය ආරම්භ කරේ කොළඹ කොටුවෙන් ඒ ට්‍රේන් එකෙන්. ඉතින් අපි අලුත් ගමින් බැහැලා ඉන්නේ. ඉතින් අපි ලස්සන තැනකට යන්නත් ඉන්නවා. ඉතින් අපිත් එක්ක ඉන්න. හෙරිටන්ස් අහුම්ගල. ඉතින් අපි දවස් 3ක් මෙහි ඉන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉස්සරහට මේ වීඩියෝ එකේ ලස්සන දේවල් තියෙනවා. ඉතින් මේ හොටෙල් එකත් ලස්සනයි. පිටිපස්සෙන් බීච් එක තියෙනවා. ඉතින් දැන් වෙලාව හරියටම 3යි. අපි මෙතනට ආපු වෙලාව වෙල්කම් එකකින් පස්සේ අපි ඉස්සෙල්ලම ගියේ රූම් විසිට් එකට. ඒක හරියම ලස්සනට arrange කරලා තිබුණා. ගොඩක් කම්ෆර්ටබල්ව තිබුණා. රූම් එකත් එක්කම බැල්කනි එක ගත්තම මෙතන තියෙන ඉන්ෆිනිටි පූල් එක. ඒත් එක පිටිපස්සේ තියෙන බීච් එක හරිම ලස්සනයි. අපි ඔය බැල්කනි එකේ ඉන්නේ. මේ හොටෙල් එකට පූල්ස් දෙකක් තියෙනවා. මේක තමයි තියෙන ඉන්ෆිනිටි පූල් එක. ඉන්ෆිනිටි පූල් එක ළඟින්ම තියෙන බීච් එක හින්දා අපේ ඊවිනින් එක ගොඩක් ලස්සන වුණා. Woke up late, missed the morning glaze. But the sunlight hits in so many ways. දකුණටම ආවේනික මේ ලස්සන වෙස්මුණු කලාව මේ හොටෙල් එකෙන් තවත් ලස්සන කරනවා. හෙරිටන්ස් අහුන්ගල්ල අද රාත්‍රිය හරිම වර්ණවත් කළා. විශේෂ දෙයක් තියෙනවා. හරිම අපූර්ව දෙයක්. නිදහසේ ඉන්නවා නම් පොතක් කියවන්න මේ හොටෙල් එකේ ලයිබ්‍රරි එකක් තියෙනවා. අපි අතට ගිහලා බලමු. Carrying tales only the forest holds. Moonlight spills through the velvet dark. මේ හොටෙල් එකේ තව අපූර්ව නිර්මාණයක් තියෙනවා. බලන්න කොහොමද කියලා ඒ නිර්මාණය. හෙරිටන්ස් අහුන්ගල්ල නිර්මාණය ජෙෆ්රි බාවර්. ඉතින් 1981 දී තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක නිර්මාණය වෙන කාලේ වැඩි සිමෙන්ති ගල් උඩට ගෙනිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ලිෆ්ට් එකේ. ඉතින් මේ ලිෆ්ට් එක පහුකාලීනව ජෙෆ්රි බාවර් තීරණය කරනවා
මේක මතක සටහනක් හැටියට තියාගන්න. මේ හොටෙල් එකේ තියෙන වැලියු එක වැඩි වෙන එකක් විදිහට තමයි මේක ගොඩක් දෙනා සලකන්නේ. Good morning හැමෝටම. අද අපි දෙවනි දවසේ. ඉතින් උදේම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ලස්සන view එකක් තියෙනවා හැබැයි බීච් එක. දෙවනි දවස උදේ ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකට ආවා. Under the boughs where the shadows play. The wind ස්වභාවික පරිසරයක් විදිහට තමයි මේක ගොඩක් වෙලාට නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. අපි දවස් 3ක ටුවර් එක එක් කරලා අද ආයි චෙක් අවුට් වෙන්නයි හදන්නේ හොටෙල් එකේ. ඉතින් ආයිත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු.